ආලේ කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් හේලිගේ පෙම්වතා පොලිසියට යන්නේ මොන වගේ හේතුවක් නිසා වන්නට පුළුවන්ද? ඉතින් අපි අද මේ වෙලාවේ ඒ ගැන තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා කියන ඒ අපූර්ව කතාව ගැන තමයි මට ඔයාලට මතක් කරන්න තියෙන්නේ. ඒ වගේම දැන් ඔයා මේ වෙද්දි හොඳටම දැනගෙන ඉන්න කාරණාවකුත් අපිට මතක් කරන්නට පුළුවන්. දැන් සහේලිගේ පෙම්වතා ඉන්නවනේ. ඉතින් එයා සහේලිව බාර ගන්න කැමති. හැබැයි සහේලිව බාර ගන්න කැමති වුණාට ලොකු ප්‍රශ්නයක් මෙතන බලපාලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අපි අනිවාර්යෙන් කතාවට ගන්න ඕනි කියන කාරණාව. මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්නට සූදානමකුත් එකතු කරගෙන ඉන්නවා කියලා. ඒ අපූර්ව කතාව ගැන විතරක්ම මතක් කරන්න chance එකක් උඩට ගන්නවා කියන කතාව ගැන තමයි අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නට chance එකකුත් බලාපොරොත්තුවකුත් තියාගන්නට කාරණාවක් උනේ කියන ඒ කතාව ගැන විතරක්ම මම මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් හදාගෙන ඉන්න කාරණාවක් විදියට තමයි අපි හැමෝටම මේ වෙලාවේ මතක් කරගන්න උනන්දුවකුත් තියාගෙන ඉන්න වෙන්නේ කියන ඒ කතාව ගැන විතරක්ම මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කරලා කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන තමයි අද අපිට මතක් කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි මම මෙන්න මේ වගේ කාරණාවක් මේ වෙලාවේදී කියන්න ඕනේ. ඒ තමයි අර ලීක් වෙච්ච වීඩියෝ එක ගැන පොලිසියට පෙන්නනවා. එතකොට දැන් මේ හේලි තමන්ගේ ජීවිතේ නැති කරගන්න හේතුව තමයි නැති කරගන්න උත්සාහ කරපු හේතුව තමයි මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් හදාගන්නේ. විශේෂයෙන්ම මේ වීඩියෝ එක ලීක් කරපු කෙනා හොයාගන්න එක තමයි දැන් සිද්ධ කරන්න ඕනේ. ඉතින් තමන් හේලිව බාර ගන්න කැමති. නමුත් ඒ ගෙදර කට්ටිය තමන්ට දෙන්න කැමති නැහැනේ. නමුත් ඉතින් හේලිගේ ජීවිතේ හදන්න නම් මෙන්න මේ වැරද්ද කරපු මිනිස්සයා කවුද කියලා හොයාගන්න එක ගොඩාක් ලොකුවට වැදගත් කියන කාරණාව තමයි මෙතනදී අපිට කතා කරන්න පුළුවන්කමක් ඉතුරු වෙලා තියෙන කියන ඒ කතාව ගැන තමයි අපි අද අනිවාර්යයෙන්ම ඔයත් එක්ක කතා කරන්න සූදානමක් තියාගෙන හිටියේ. ඒ විශ්වාසය අපිට මේ වෙලාවේදී ගොඩනගා ගන්න හැකියාවක් ලැබෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්නටත් ඉඩක් හදලා දීලා තියෙන්නේ කියන ඒ අපූර්ව කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයාලට මතක් කරන්න සූදානමකටත් එන්ට වෙලා තියෙන්නේ කියන ඒ කාරණාව කියන්නම ඕනේ.